මගේ නම එරංගා හර්ෂානි. අද අපි බලමු කොහොමද වෙබ්සයිට් එකකට රෙජිස්ටර් වෙන්න ඩිසයින් එක හදාගන්නේ කියලා. එතකොට මේ දැන් තියෙන්නේ මම හදාගත්ත sign in page එකේ ඩිසයින් එක. මම සිම්පල් ඩිසයින් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම ඒකට ඇඩ් කරගෙන තියෙනවා header එකක්. ඊට පස්සේ මේ විදිහට welcome tag එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ labels පාවිච්චි කරලා තියෙනවා. data fields මේ විදිහට මම ඇඩ් කරගෙන තියෙනවා. මෙතන sign in page එකට ඇඩ් කරගෙන තියෙන data fields තමයි email එකයි password එකයි. ඊට පස්සේ මම මෙතන ඇඩ් කරගෙන තියෙනවා remember me option එක. ඒ වගේම password එකට icon එක, forgot password option එක, sign in button එක. මේ විදිහට මම ඇඩ් කරගෙන තියෙනවා tag එක. ඒ වගේම තව බටන් එකක්, පැරග්‍රාෆ් එකක් වගේම බටන් එකක් මේ විදිහට මම ඇඩ් කරගෙන තියෙනවා. ඊට පස්සේ ෆුටර් එකක් ඇඩ් කරගෙන තියෙනවා. මේ විදිහට තමයි මම මගේ sign in page එක ඩිසයින් කරගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද මම ඒක කෝඩ් කරගෙන තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මගේ sign in එක මම කෝඩ් කරගෙන තියෙන එක. මම ඒක කෝඩ් කරගෙන තියෙන්නේ index.html කියන ෆයිල් එකේ. මුලින්ම මම මෙතන doc type එක දාලා තියෙනවා. HTML කියලා. ඊට පස්සේ HTML tags ඇතුලේ තමයි මම මේක format එකට අනුව හදාගෙන තියෙන්නේ. මේ තියෙන basic structure එක HTML අපි කෝඩ් කරන. මම ඒකේ doc type එකට පස්සේ HTML tag මේ විදිහට add කරගෙන තියෙනවා. HTML tag ඇතුලේ body එකයි head එකයි විදිහට මම මේ විදිහට parts දෙකකට වෙන් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම head එක ඇතුලේ meta tags දෙකක් මේ විදිහට add කරගෙන තියෙනවා. එක meta tag එකකින් මම charset කියලා ඊට පස්සේ UTF-8 කියන command එක දීලා තියෙනවා. ඒ වගේම අනික් meta tag එක ඇතුලේ මම name viewport එකයි content එක විදිහට device view එකම ගන්න කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මම title එකක් add කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන files link කරගෙන තියෙනවා. head එක ඇතුලේ මම style file එකයි script file එකයි script file එක tailwinds css script file එක මම මේ විදිහට link කරගෙන තියෙනවා. ඒ වගේම icon එකක් මේ විදිහට මම link කරගෙන තියෙනවා. අපි බලමු මොනවද කියලා. මම script file එක මුලින් මෙතන link කරගෙන තියෙන්නේ. අපි website එකට ගිහින් refresh කරනකොට මුලින් design එක load වෙලා ඊට පස්සේ HTML code එක load වෙන්න ඕනි හින්දා. මේ තියෙන මම දාගත්ත icon එක head එක ඇතුලේ link කරගත්ත icon එක තමයි මෙතන පේන්නේ. දැන් අපි මේක මෙහෙම refresh කරාම මුලින්ම මේ විදිහට design එක load වෙනවා. script file එක සාමාන්‍යයෙන් අපි link කරන්නේ body එකේ end එකට වෙන්න. මේ script file එක අපි body end එකෙන් link කරොත් මම පෙන්නන්නම් ඔයාලට මොකද වෙන්නේ කියලා. දැන් මම මෙහෙම refresh කරාම මුලින්ම අපේ HTML code ටික පෙන්නලා තමයි මේ විදිහට design එක refresh වෙන්නේ. ඒ විදිහට වෙන්නේ අපි අර script file එක body end එකේ body tag එකට උඩින් දාලා තියෙන හින්දා. මොකද tailwinds app එකේ තියෙන්නේ CSS files run වෙනකොට insert වෙන්නේ. ඒ හින්දා අපි මේ script tag එක head එක ඇතුලේ තමයි link කරගන්නේ. එතකොට ඒක අපි ආයෙ refresh කරනකොට අර HTML codes පෙන්නලා design එකෙන් නැතුව කෙලින්ම design එකම එනවා. මොකද script file එක මුලින් read කරන හින්දා. ඊට පස්සේ මම මේ විදිහට body එක ඇතුලේ divs වෙන් කරගෙන තියෙනවා. divs ඇතුලේ තමයි මම මගේ code එක හදාගෙන තියෙන්නේ. මේ මම හදාගත්ත design එක
මම මේකෙදි පාවිච්චි කරන්නේ Tailwind CSS තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම මේ බොඩි එකට ක්ලාස් එකක් දීලා තියෙනවා. ක්ලාස් එකට මම Tailwind CSS වලට අදාළව ක්ලාසස් තමයි මේ දීලා තියෙන්නේ. මම මෙතන background color එක මේ background gradients එකක් add කරගෙන තියෙනවා body එකට. ඒක blue වල ඉඳගෙන indigo blue 50 ඉඳගෙන indigo 100 වෙනකන් යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම mini height screen එකක් දීලා තියෙනවා. ඒ වගේම screen එක flex කරලා තියෙනවා. item center වගේම justify center කියලාත් මම දීලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට P4 එකකුත් මම දීලා තියෙනවා. ඒ නිසා තමයි මගේ මෙතන radiance එකක් විතර මේ blue background එක add කරගෙන තියෙන මම ඒ body එකට දුන්න class වලින්. ඊට පස්සේ බලුවාම මම තව div එකක් ඇතුළේ ඒ body එක ඇතුළේ div එකක් හදලා ඒකේ screen size එක full screen වගේම max width එක mid එකක් විදිහට දීලා තියෙනවා. W full කියන එකෙන් කියන්නේ small device එකකදී full screen වෙන්නේ කියලා. max width medium කියන්නේ max big screen එකකදී ඒක medium size එකෙන් display කරන්න කියලා තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන div එකක් ආයි හදාගෙන තියෙනවා. ඒකටත් මම මේ විදිහට CSS set කරගෙන තියෙනවා. මේ තියෙන මගේ header එකට අදාළව මම කෝඩ් කරපු ටික මගේ කෝඩ් එකේ මම header එකට අදාළව hashtag එකක් දීලා තියෙනවා. ඒකෙන් ඒ වගේම p tag එක මම මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඒ div එකට අදාළව මම CSS වෙනම පාවිච්චි කරලා තියෙනවා. මම ඒකෙත් radiance එකක් add කරගෙන තියෙනවා blue වලින් ඉඳන් indigo වලට යන්න. ඒ වගේම මේකේ text center කරලා text එක white color වලින් පෙන්නන්න කියලා තමයි මම මෙතන හදාගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මගේ header එකේ මෙතන color change එකක් වගේම මෙතන මේ text එක white color වලින් display වෙන්නේ. මේ මම h tag එකේ දුන්න එක තමයි මේ skill shop කියලා පෙන්නන්නේ මෙතන. p tag එකේ දුන්න එක තමයි buy and sell skills with confidence කියලා පෙන්නන්නේ. ඒ විදිහට තමයි මම ඒක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම div වලට බෙදලා තමයි sign in එක හදාගෙන තියෙන්නේ. div එකක් ඇතුලේ තමයි මගේ data enter fields ටික මම add කරගෙන තියෙන්නේ. ඒ sign in form එක හදාගත්ත div එක ප්‍රධාන div එකට මම sign in form කියලා තමයි name හදාගෙන තියෙන්නේ ප්‍රධාන div එක. ඒක div එක ඇතුලේ මුලින්ම මම welcome back කියන welcome back කියලා දීලා තියෙනවා. ඒ වගේම paragraph එකකුත් add කරගෙන තියෙනවා. ඊට පස්සේ මම ඒකේ data enter fields විදිහට email input එකක් වගේම password input එකක් මේ විදිහට add කරගෙන තියෙනවා. ඒ වගේම මම මෙතන password input එකට toggle password එකක් add කරගෙන තියෙනවා. toggle password එකක් කියන්නේ මේ icon එක මත එක උඩ ක්ලික් කරාම මේ password එක hide වෙලා තියෙන password එක අපිට view කරගන්න පුළුවන් විදිහට වෙනස් කරගන්න තමයි මම මේ toggle password කියන on click එක add කරගෙන තියෙන්නේ. ඒක මම කෝඩ් කරගෙන තියෙන්නේ JS එකේ, ඒ කියන්නේ JavaScript එකේ. මේ තියෙන මගේ toggle password එකට අදාළ script code එක, function code එක. මම එතන input එක කරගෙන තියෙනවා. මේ function එක යන්න නම් අනිවාර්යයෙන්ම එයා බලන්න ඕනේ input ID එකයි button එකයි බලලා තමයි මේ function එක call වෙන්නේ. එහෙම නැත්නම් function එක call වෙන්නේ නැහැ. මම function එක අල්ලගෙන තියෙන ID එකේ, ඒ කියන්නේ input ID එකෙන් තමයි මේක අරගෙන තියෙන්නේ. එතකොට input type එක password නම් එතෙන්දී text වලට මාරු කරන්න කියලා තමයි මෙතන හදලා තියෙන්නේ. එතකොට button එක input HTML විදිහට මේ icon එකට මාරු වෙන්න හදලා තියෙනවා button icon එක. එතකොට එහෙම නැත්නම්
else එකක් විදිහට දීලා තියෙනවා. input type එක password නම් button icon එක i එකක් විදිහට display කරන්න කියලා තමයි මම කියලා තියෙන්නේ. එන්න මම එක කරලා පෙන්නන්නම් ඔයාලට. ඒ කියන්නේ දැන් අපි එතන email එක add කරාන් පස්සේ අපිට password එකක් enter කරලා sign in වෙන්න පුළුවන්. ඒ වෙනකොට දැන් මෙතන මේ icon එක i එකක් විදිහට තියෙනකොට අපි type කරන ඒවා මේ විදිහට dots විදිහට තමයි පෙන්නන්නේ. දැන් මගේ toggle password එකෙන් මේක මත ක්ලික් කරාම අපිට hide වෙලා තියෙන එක text එකක් විදිහට මාරු වෙලා මේ විදිහට පෙන්නනවා. ඒ වගේ මෙතන icon එකක් change වෙන තමයි හදාගෙන තියෙන්නේ. මෙතන මේ විදිහට dot විදිහට පෙන්නන්නේ password type එක. මෙතන input එකේ type එක password කියලා තියෙන හින්දා තමයි එතන dots විදිහට පෙන්නන්නේ. ඒක අපිට view කරගන්න නම් මෙතන password type එක text විදිහට මාරු වෙන්න ඕනේ. ඒක ගන්න තමයි මම මෙතන function එක හදාගෙන තියෙන්නේ. මෙතන මම id එක අරන් තියෙනවා. මේ input එකේ id එක call කරලා තියෙනවා. ඒ වගේම මේ this කියන එකේ මේ button එක call කරලා තියෙනවා. ඒ විදිහට තමයි function එක run වෙන්නේ. මේ තියෙන මගේ remember me option එකයි forgot password option එකට අදාළව මම කෝඩ් කරගත්ත එක design එකේ. මම ඒවටත් IDs දීලා තියෙනවා. ඒ වගේම class names දීලා තියෙනවා. මේ තියෙන sign in page එකේ button එක මේකෙන් තමයි sign in වෙන්නේ. මේ button එකට අදාළව මම කෝඩ් කරගෙන තියෙන විදිය. මම ඒකටත් class එකක් දීලා තියෙනවා. ඒ class එකට මම පාවිච්චි කරලා තියෙන්නේ Tailwinds app එකේ තියෙන CSS. මේ විදිහට මම පාවිච්චි කරලා තමයි button එක design කරගෙන තියෙන්නේ. ඒ වගේම errors පෙන්වන්න message box එකකුත් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මම යටින් දාගෙන තියෙන තව paragraph එකක්. ඒකේ මම දාලා තියෙනවා don't have an account. ඒ කියන්නේ කලින් account එකක් හදලා නැත්නම් sign up page එකට ගිහින් account එකක් හදන්න කියලා තමයි මෙතන මේ paragraph එක දාලා තියෙන්නේ. ඒ වගේම මෙතන මම button එකක් add කරගෙන තියෙන sign up කියලා. මේ button එකට අදාළව තමයි මම මෙතන CSS add කරගෙන තියෙන්නේ. ඒ වගේම මම එතනට on click එකක් පාවිච්චි කරලා තියෙනවා toggle form කියලා. ඒකෙන් වෙන්නේ sign in page එකේ ඉඳන් sign up page එකට change කරන එක. මේ තියෙන්නේ මගේ toggle එකට අදාළව මම කෝඩ් කරගත්ත function එක. මෙතනදි මම variables දෙකක් හදාගෙන තියෙනවා. ඒකේ id වලින් තමයි element එක get element by id වලින් තමයි identify කරගන්නේ. එතකොට මෙතන sign in form කියලා sign up form කියලා තමයි මම මෙතන variable දෙකේ sign කරගෙන තියෙන්නේ. ඊට පස්සේ toggle එකේදී වෙන්නේ sign in form. sign in form එකේ class name එක hidden නම් ඒක active කරන් අයින් කරලා active කියන එක දාන්න කියලා තමයි කියලා තියෙන්නේ. එතන active නම් ඒක hidden වලට මාරු වෙන්නේ කියලා තමයි මෙතන මේ code line දෙකෙන් මම කියලා තියෙන්නේ. ඒ වගේම මම sign up එකටත් ඒ විදිහටම හදාගෙන තියෙනවා. ඒකේ class list එකේ තියෙන hidden කියන එක නම් display වෙලා තියෙන ඒක අයින් වෙලා ඒක active වෙන්නත් active නම් තියෙන්නේ ඒක අයින් වෙලා hidden එකට මාරු වෙන විදිහට තමයි මෙතන මේ variables එක මම ලියාගෙන තියෙන්නේ. ඒක button එකෙන් තමයි වෙන්නේ. අපි බලමු මේකෙන් කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ මගේ sign in page එක. දැන් අපි code එකට ගිහින් බලුවොත් මෙතන active කියන මේ class එක තමයි තියෙන්නේ. ඒ නිසා අපි මෙතන sign up කියන මේ button එක මේ කරන් පස්සේ ඒක hidden වෙලා මෙතනට sign up page එක change වෙනවා. ඒ විදිහට තමයි toggle එකෙන් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ තියෙන වගේ sign up page එකට අදාළව මම design කරගෙන තියෙන විදිහ මෙතනත් මම background color එකක් දාගෙන තියෙනවා. ඒ වගේම මෙතන shadow එකකුත් මම මේ විදිහට add කරගෙන තියෙනවා. header එක ඒ වගේම මෙතන මේ විදිහට මම data enter කරන fields හදාගෙන තියෙනවා. මේක මගේ sign up
page එක නිසා මෙතන create an account කියන title එක පෙන්නනවා. ඊට පස්සේ මම මෙතන labels හදාගෙන තියෙනවා. මේ label එක උඩ click කරාමත් මේ විදිහට enter field එක highlight වෙලා පෙන්නන විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම මෙතන examples display කරගෙන තියෙනවා. ඒ වගේම මේ විදිහට data entry field එක touch කරාමත් මේ විදිහට එක highlight වෙලා පෙන්නනවා. මම මෙතන password හදාගෙන තියෙන enter fields data enter fields තමයි first name, last name, email, password, confirm password. ඒ වගේම අපි sign in වෙන skill select කෙනෙක් විදිහටද එහෙම නැත්නම් skill buyer කෙනෙක් විදිහට කියලා select කරන්න options මන් දීලා තියෙනවා. ඒ වගේම මේකේ තව agree කරන select form එකකුත් add කරගෙන තියෙනවා. ඒක add කරගෙන තියෙන terms and conditions වලට agree වෙනවා කියලා. ඊට පස්සේ button එකක් add කරගෙන තියෙනවා account එක create කරන්න. ඒ වගේම already have an account කියලා paragraph එකක් දාගෙන තියෙනවා. ඒ වගේම sign in button එකක් දීලා තියෙනවා. ඊට පස්සේ තව end එක footer එක මම මේකටත් add කරගෙන තියෙනවා. මෙතන sign in කියන button එකෙන් අපිට sign in page එකට sign up page එකකින් sign in page එකට එන්න පුළුවන්. ඒක තනත් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම sign up එකේ වගේම on click toggle form එකක් add කරගෙන තියෙන නිසා අපි බලමු දැන් මම කොහොමද ඒක හදාගෙන තියෙන්නේ කියලා code line එකකින්. මේ තියෙන මගේ sign up එකට අදාළව මගේ code lines ටික මම sign in එකයි sign up එකයි එකම index file එකේ තමයි code කරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි මම අතන toggle form එකක් දාලා window එක change කරන්න හදාගෙන තියෙන්නේ. එතකොට මේ තියෙන මගේ sign up form එක. ඒකෙත් මම create account කියන title එක දීලා තියෙන මේ විදිහට h tag එකක් ඇතුලේ h2 tag එකක් ඇතුලේ ඒ ඔක්කොම දීලා තියෙන මේ විදිහට div එකක් හදාගෙන ඒ div එකේ id එක තමයි sign up form කියන div එක ඇතුලේ තමයි මම ඔක්කොම sign up form එකට අදාළ enter fields data enter fields එක මේ විදිහට enter කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන වගේ first name input එකට අදාළව මම හදාගත්ත div එකට අදාළ codes ටික මම මෙතන label එකටත් add කරගෙන තියෙනවා tailwind css ඒ වගේම input එකටත් මේ විදිහට හදාගෙන තියෙනවා. මගේ input type එක මම first name එකට දීලා තියෙන text type එක. last name එකටත් දීලා තියෙන input type එක text මේ විදිහට තමයි මම ඒක design කරගෙන තියෙන්නේ. ඒ විදිහට මෙතන තමයි මම අර example එක display වෙන්න හදාගෙන තියෙන්නේ. patch holder කියන එකෙන්. ඒ විදිහට තමයි මම හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මම password එක hide password button එකට දීලා තියෙන icon එක. මෙතන on click එකක් දීලා තියෙනවා toggle password වලට. ඒ කියන්නේ toggle icon එක උඩ click කරාම password එක hide වෙලා තියෙන එක අපිට view කරගන්න පුළුවන් වෙනවා. එහෙම වෙන්නේ මෙතන password type කියන එක input type password කියන එක change වෙලා input type text විදිහට මාරු වෙනවා. ඒ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඒ වගේම මම button එකේ මේ විදිහට paragraph එකක් display කරගෙන තියෙනවා. ඒක කියනවා password එක minimum 8 characters වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ characters 8කට වඩා අඩු අවම characters 8ක් තියෙන්න ඕනි කියලා. minimum 8 characters password එකක් අපි sign up වෙනකොට දෙන්න ඕනි කියලා තමයි තියෙන්නේ. ඒ වගේම confirm password කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි කලින් දුන්න password එකම ආයෙසරයක් එතන confirm කරගන්න ඕනි. හරිද බලන්න තමයි මම confirm password කියන එක add කරගෙන තියෙන්නේ. account type එකට මම selectors දෙකක් මේ විදිහට add කරගෙන තියෙනවා. ඒ කියන්නේ සිලා කෙනෙක් විදිහටද buyer කෙනෙක් විදිහටද අපි sign up වෙන්නේ කියලා. මම තමයි මේ selectors දෙක add කරගෙන තියෙන්නේ. ඒ වගේම terms and conditions වලට මම check box එකක් add කරගෙන තියෙනවා. මම selection එකේදී add කරගෙන තියෙන type එක තමයි radio button එකක් මම add කරගෙන තියෙන්නේ. එතකොට මේකට terms and conditions වලට check box එකක් තමයි add කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ create account එකට අදාළ button එක මම design කරගෙන තියෙන විදිහ. ඊට පස්සේ error display event එකකුත් මේ විදිහට හදාගෙන තියෙනවා.
මේ විදිහට හදාගෙන තියෙනවා මම sign up page එකට sign in page එකට move වෙන්න ඕනි බටන් එක. ඊට පස්සේ මේ තියෙන footer එක. මේ විදිහට තමයි මම මගේ කෝඩ් එක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මෙතන body tag එක ගාවින්ම script එක link කරගෙන තියෙනවා. මෙහෙම තමයි මම මගේ design එක හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ මම හදාගත්ත design එක. design එකට අදාළව මේ තියෙන මගේ sign in page එක. මේ තන sign in button එක. ඒ වගේම මේ තියෙන තනින් තමයි අපි sign up page එකට move වෙන්නේ. මේ තියෙන sign up page එක. මේ විදිහට තමයි මම මගේ sign up page එක හදාගෙන තියෙන්නේ. Thank you.